ડોක්ටර් මේ මම පොඩි දෙයක් අහන්නද? ડોක්ටර් ඇත්තරම ડોක්ටර් කෙනෙක්ද? ඕයි ඊටම සෙහෙමයි නෑ ડોක්ටර්. කියන්න කොහමද ડોක්ටර් කෙනෙක් වුනේ කියලා. මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ MBBS කරලා තමයි ડોක්ටර් කෙනෙක් වුනේ. ඉතින් ડોක්ටර් මාත් අවුරුදු දෙකක් MBBS කරානේ. කොයි ඒත් මට ડોක්ටර් කෙනෙක් වෙන්න බැරුණානේ. ඉරාවට දවසේ කොයි එකේද කරේ? මම මේ ගාලේ සයිට් එක වැඩ කරන ගමන් තමයි කරේ. ඔය සයිට් වල කොහෙද MBBS කරන්නේ? මං ආව නෑ නෙහෙම එක. ඇයි ડોක්ටර්? මම මේසන් බාස්ගේ බදාම සායකේ හිටියේ අවුරුදු දෙකම. තාත්තා බූරුවෙක් නෙවෙයි තමසේ. විකාර කතා කරන්න නැතුව අර ඉන්න කට්ටිය ඇතුළට යනවා ගිහිල්ලා. අවුරුදු ඉස්සෙල්ලාම ආවේ. මම අම්මේ මාර කලබලනේ. කොහමද තමයි විතර ඉන්නේ? එන්න ඇතුළට එන්න ડોක්ටර් ගාව. වාඩි වෙන්න ඕනේ. හරි මේ මොකක්ද තියෙන ලෙඩේ? ડોක්ටර් මේකයි ප්‍රශ්නේ. ඔළුවට දෙනවා හෙම්බිරිසාව වාගේ කැස්ස රැට පට්ටටම වැඩි වෙනවා. අත අල්ලන්න බෑ කූ ගෑවෙන්න දෙනවා. අපේ ප්‍රශ්න ගොඩයි වගේ නේද? හරි මුලින්ම වාගේ අත දෙන්න පොඩ්ඩක්. අත දෙන්න වාගේ. මෙහෙම අල්ලද්දි රිදෙනවා. ડોක්ටර් අත ඔහොම අල්ලනකොට රිදෙන්නේ නැල්ලු. නෑලු කියන්නේ? ඔයාලට දැනෙන්නේ නැද්ද? මට දැනෙන විදියක් නෑ ડોක්ටර්. ලෙඩේ තියෙන මගේ නෝනටනේ. ඔව්. තමුසේ ඔච්චරලා කිව්ව තමුසේගේ නෝනාගේ ලෙඩ ගැනද? නෝනාගේ ලෙඩ වලට තමුසේ මෙතෙන් ඇවිල්ලා හරියනවද? ඈ? ડોක්ටර් මේකයි නෝනට එන්න කම්මැලි වෙන්නේ. ඒකයි මං ආවේ. හරි. ඔයා මෙහෙම හිතන්නකෝ. දැන් ඔයාගේ නෝනට ළමෙක් හම්බෙන්න ඉන්නවා. නෝනට එන්න කම්මැලි කියනවා. ඒකටත් ඔයාද යන්නේ ඈ? ඕනේ ડોක්ටර්. එහෙම වුණොත් මට ඇවිල්ලා ළමයි අරන් යන්න බෑද? පුළුවන්. ඔයා කොහොම යන්න මහරෝහලට. කෙලින්ම යන්න. ගිහලා ඇතුළටම ගිහලා තියෙනවා ලොකු බෝගහක්. එතනින් වමට දාලා කෙලින්ම යන්න 69 වාට්ටුව තියෙනවා. එතෙන්ට ගිහිල්ලා ඔයාගේ තියෙන ඔක්කොම ලෙඩ ටික කියන්න. එතන හරියනවා. ඔයා එතෙන්ට යන්නකෝ. අනේ කොච්චර දෙයක්ද ડોක්ටර්. මං ගිහලා කාටද ඒක කියන්න ඕනේ? එතන ඇති නර්ස් නෝනාගේ. එයාට ගිහිල්ලා කියන්නකෝ. හරිද? මේ මතක් කරලා නෝනාගේ ලෙඩ ටිකත් අනිවාර්යෙන්ම කියන්න. ඒවටත් බෙහෙත් තියනවා නේද? යන්නකෝ. හෙලෝ. ඔව් කියන්න. ડોක්ටර් අපේ මල්ලි ඩීසල් වගේ අපි ලගේ පුරම දුවනවා ડોක්ටර්. ඈ? මොකද්ද? ඔව් ડોක්ටර් ඩීසල් වගේ බිල මෙහෙම ගමන් දුවනවානේ. යා දැන් පන්නා. හරි. කලබල වෙන්න දෙයක් නැහැ. ඔයා ඔහොම ගෙදර තියෙන දොරවල් ටික වහන්නකෝ. ඩීසල් ඉවරනව නතර වෙයි. ආනේ ලොකු දෙයක් ડોක්ටර්. මං දැම්ම කරන්නම් කියපු දේ. මේ සුමනේ මගේ කන්නාඩි දෙක ගත්තද නේද? කන්නාඩි දෙක නෑ. වාඩි. යෝ කන්නාඩි දෙකත් නෑ. අමාරුයි වගේ මොකද්ද මේ ප්‍රශ්නේ? डॉक्टर दवा देख रहे ना बड़े अमारू इन बे डॉक्टर हम कह करන්නකෝ හරියටම දවස් කීයකින්ද මේ ડોක්ටර් හරියටම දවස් දෙකමාරයි පැය 3යි විනාඩි 4ක් 5ක් හරියට මතක නැහැ ડોක්ටර් කො බලන්න මේ කඩපොඩ්ඩක් කරෙන්න බෑ මේ කඩපොඩ්ඩක් කරෙන්න බෑ මේ ලෙඩේ බරපතලයි වගේ ඔබට හරියන්නේ ධම්මික පැණිය මේ මං ඔයාලට ලියලා දෙන්නම් ගිහිල්ලා අතනින් ගන්න මේ අනිවාර්යෙන් මේසෙදි 4ක් බොන්න ඕනේ හරිද? පොයින්ට් මම ලියලා දෙන්නම්. ගන්නකො. ඒක බිමම හරිද ડોක්ටර්? මං යන ගිල්ලන්න. අම්මට ධම්මික පැණි. ඒම් බලන්න. මේකේ මේසෙන්දි 4ක් බොන්න ඕනේ හොඳේ. ගිහලා මේසෙන්දි 4ක්. මේක අරන් ගිහලා මේසෙන්දි 4ක් බොන්න. සෑයට බොන්න ඕනේ. ડોක්ටර් හෙට ඉඳන් හෙට බොන්නද? ඇයි හෙට ඉඳන් බොන්නේ? අදම බොන්න ඕනේ බෙහෙත් ටික. නෑ ડોක්ටර්
අපේ ගෙදර තියෙන මේසෙන් දෙකයි. මං ඉත තව දෙයක් කරගන්න තරම් බොන්නම්කෝ. වේ මීට වැඩිය හොඳයි. ඊළඟ ඇතුළට එන්න. ඇතුළට එන්න. වාඩි වෙන්න හොඳයි. හරි. ඔයාලට තියෙන ප්‍රශ්නේ මොකද්ද? ડોක්ටර් මට හිතෙනවා මම මෙරුවෙක් කියලා. පුතා ඔය හරියටම තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔයා මෙතෙන්ට ඇවිල්ලා හරියන්නේ නැහැ. ඔයා මානසික වෛද්‍යවරයෙක් කියලා හම්බ වෙන්න ඕන. ඇයි ඔයා මෙතෙන්ට ආවේ? මම මේක දන්නවා ડોක්ටර්. එහෙනම් ඇයි ඔයා මෙතෙන්ට ආවේ? මම මේ ලයිට් එක දැකලා ආවේ ડોක්ටර්. යනවා යන්න පිස්සා මේ ඔහොම ඉන්න ඒ සුමනේ අද එන්නත් දැන් මෙයාත් එක්කම අද දවසම පිස්සෝ ආවේ දවසම ඉවරයි